මේ බඩ ගන්න. දැන් අපි අමාරු මට්ටමේ ගණන් දක්වා හදනවා. මම හැම වෙලාවෙම පොඩිම මට්ටමේ ඉඳන් අමාරු මට්ටමට මේක ගෙනියන්නේ. සරල මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටමට මේක ගෙනියද්දී එක එක ස්ටේජස් වලින් ඔයාලට يعني සරල මෙන්න මේක තේරුම් ගන්න. සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටමට පාඩමක් ගෙනියද්දී එක එක්කෙනාගේ තමන්ගේ මෙන්ටල් කැපැසිටි එක මත එක එක තැන්වලදී හිර වෙන්න පටන් ගන්නවා. දැන් හිතන්නකෝ මොලේ හොඳටම තියෙනවා නම් යම් ළමෙක්ට අන්තිම මොහොත වෙනකම්ම හිර වෙන්නේ නැහැ. මෙන්ටල් කැපැසිටි එක මත යම් කෙනෙක්ට මෙන්න මේ වගේ තැනක් පනිද්දි හිර වෙන්න පටන් ගන්න පුළුවන්. තව කෙනෙක්ට මෙන්න මේ වගේ තැනක් පටන් ගන්නදී ඔන්න දැන් අමාරුයි කියලා හිතන්න පුළුවන්. සරලව ගත්තොත් මොලේ හදනවා කියන්නේ ජිම් එකට ගිහලා ඇඟ හදන එකම තමයි. හිතන්න ඔයාලට සාමාන්‍යයෙන් හොඳ ශරීර ෆිට්නස් එකක් තියෙන මිනිස්සෙක් නම්. ඔයාලා ජිම් එකට ගියාට පස්සේ ඔයාලට දෙනවා විවිධ බරවල් උස්සන්න කියලා. ඔයාලට කිලෝග්‍රෑම් 500 උස්සන්න දෙනවා ගේමක් නැහැ උස්සනවා. කිලෝ 1 උස්සන්න දෙනවා. අවුලක් නැහැ උස්සනවා. කිලෝ 2 උස්සන්න දෙනවා. අවුලක් නැහැ. කිලෝ 5, කිලෝ 10. ඔන්න යම් තැනකදී ඔයාගේ ෆිට්නස් එක මත යම් තැනකදී ඔයාලට ඔන්න උස්සන්න අමාරු වෙන තැනක් එනවා. කිලෝ 15 හරි 30 හරි. යම් තැනකදී උස්සන්න අමාරු තැනක් එනවා. ඒක ඔයාගේ ශරීර ෆිට්නස් එක මත තමයි තීරණය වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ කන්ටෙන්ට් උත්. මෙහෙම ගලාගෙන යද්දි දැන් මම උගන්වන්නේ 8 ඉඳන් හින්දා යම් තැනකදී ඔන්න ඔයාට අමාරුවක් දැනෙනවා. හරිය නිකන් අර බර උස්සන එක වැඩි කරගෙන යද්දි යම් තැනකදී තමන්ගේ ශරීර හැකියාව මත යම් තැනකදී එක්කෙනෙක්ට අමාරුවක් දැනෙන්න පටන් ගන්නවා වගේ. දැන් එක්කෙනෙක්ට කිලෝ 10 උස්සද්දිම අමාරු වෙන්න පුළුවන්. තව එකෙක්ට කිලෝ 10 උස්සද්දි ගාණක්වත් නැහැ. 20 උස්සද්දි ගාණක්වත් නැහැ. උඩ 30 දී තමයි අමාරුව දැනෙන්න ගන්න. අන්න ඒ විදිහට තමන්ට අමාරුව දැනෙන්න ගන්න තැනදී හොඳට හිතන්න, හොඳ අවබෝධයෙන් හිතන්න, අන්න ඒ බර උස්සලා තමයි මොලේ හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා ගොඩාක් ඉස්සෙල්ලා දැන් හිතන්නකෝ ඔයා එක්සර්සයිස් කරන්න පටන් ගන්න කරගෙන යද්දි ඔයාට කිලෝ 30 උස්සද්දි තමයි ඔන්න රිදෙන්න පටන් ගන්න යඟ. නවා කිලෝ 30, 31, 32 තමයි උස්සන්න ඕනේ. මීට 35 එහෙම තමයි උස්සන්න ඕනේ. ඒතකොට ඔය එකපාරට කිලෝ 100 උස්සන්න කියලා වැඩකුත් නැහැ. වැඩියට ඇරලා දානවා. ඔයා කිලෝ 10 10 උස්සලා ඉන්න වැඩකුත් නැහැ. ඒතකොට ඔයගේ හැදෙන්නේ නැහැ. අර ගාන්ට ඇඟ හැදෙන්න ඕනේ වේට් එක වෙන්නේ අන්න අතන වගේ තමයි මොලේ හැදෙන්න අදාළ වේට් එක වෙන්නේ මෙන්න මේ එතන. ඒක මේ පොයින්ට් එකෙත් දෙන්නේ. ඊට පස්සේ එකෙත් ඊට පස්සේ එකෙදී නැත්තම් ගණන් හදාගෙන එතකොට තිය වලට කරන ගණන් හදාගෙන යද්දි එහෙම තව තව හම්බ වෙනවා. දැන් ලේසි ගණන් හදද්දි එහෙමද ටික ටික අමාරු වෙද්දි කොතනට අමාරු වෙද්දිද ඒ වේට් එක දැනෙන්නේ කියන එක තමයි ඔයා හිතන්න ඕනේ. අන්න ඒ රේන්ජ් එකේ ඉඳන් ඔයා වැඩ කරන්න ඕනේ. අන්න එතන තමයි ඔයා වැඩිපුර වැඩ කරන්න ඕනේ එතන. එතන කියන්නේ ඇඟ හදන්න එක්සර්සයිස් කරන්න ඕන නම් අන්න ඒ වේට් එකට එක්සර්සයිස් කරන්න ඕනේ වගේ තමයි. ඔය වඩා ලේසියව හිතින් වැඩකුත් නැහැ. ඊට වඩා ගොඩක් අමාරුව හිතින් වැඩකුත් නැහැ. ඒ තමන්ගේ කැපැසිටි එකට දාලා එන පොයින්ට් එක හොඳට හිතන්න. එතකොට තමන්ගේ වැඩේ ටික ටික දියුණු වෙනවා. දැන් ඒ කිලෝ 30 ඔයා උසලා ටිකක් අමාරුවෙන් කිලෝ 30 කාලයක් ඉස්සුවට පස්සේ ඔන්න ඔයාලට කිලෝ 40 උසන්න පුළුවන් වෙනවා. දෙකම එකයි. ඇඟ හැදිල්ලයි මොලේ හැදිල්ලයි එකමයි. ඇඟ හදන්න ජිම් එකට යනවා මොලේ හදන්න පන්තියට එනවා එච්චරයි. එතකොට දෙකම එකයි. අර ඒ තමන්ගේ කැපැසිටි එකේ තියෙන මට්ටම අඳුරගන්න ඒකට වැඩියෙන් වැඩ කරගෙන යන්න. එතකොට මොලේ ටික ටික හැදෙනවා. ටික ටික හැදෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔය සයන්ස් කරලා ෆේල් වුණත් ජොබ් තියනවා කියලා තන්දරයක් තියෙන්නේ. මෙහෙම ඉතින් ජොබ් කොහොමද තියෙනවා. ඉතින් පොල් ගන්නවා වගේ ජොබ් එකකට සයන්ස් කරලා කියලා බලන්නේ නැහැ නේ. එහෙම නෙමෙයි. අර දැන් ඒ කියන වාක්‍ය පොඩ්ඩක් එහෙම එන්න පොඩි හේතුවක් තියෙනවා. අර සයන්ස් කියන ස්ට්‍රීම් එක ඇතුලේ කාලයක් ළමයි කිදිද්දි මේ දේවල් වල try කරද්දි මේ මිනිස්සු වැඩ කරන විදිහ ටිකක් වෙනස්. ඒ කියන්නේ මම ඕනේ තරම් කට්ටිය වැඩ කරන්න අරගෙන තියෙනවානේ මේ එතනින් පස්සේ. ඒතර මේ සයන්ස් ස්ට්‍රීම් එකේ කෙනෙක් ටිකක් වැඩ කරන විදිය ගොඩක් වෙලාවට හැම වෙලාවෙම නෙමෙයි. සමහර වෙලාවට රටමෝඩියෝ ඉන්නවා. හරිද? අර සමහර වෙලාවට එයා අනිත් ස්ට්‍රීම් එකේ කෙනෙක්ට වඩා ටිකක් ගන්න තීරණ පොඩ්ඩක් හොඳයි. මම කියන්නේ සයන්ස් කරලා හොඳ රිසල්ට් එකක් ගත්තේ නැති කට්ටිය උනත් සමහර වෙලාවට එයා ගන්න තීරණ අනිත් කට්ටියට වඩා හොඳයි. ඒ නිසා එකම පොසිෂන් එකට ඇප්ලයි කරන සයන්ස් කරපු සහ වෙනත් විෂය ධාරාවක් කරපු දෙන්නෙක් ගත්තොත් බොහෝ විට ඒ වෙනත් විෂය කියන්නේ හිතලා කරන්න තියෙන වැඩක් නම් එතන තියෙන්නේ වෙනත් විෂය ධාරාවට වඩා සයන්ස් එක්කන තේරෙන්න තියෙන හැකියාව වැඩි වෙලා තියෙන ලංකාවේ ඒකයි. වෙන දෙයක් නෙමෙයි. අර සයන්ස් කරලා ෆේල් වුණා ජොබ් දිනනවා වගේ මොඩ කතන්දර එක නෙමෙයි. අර ඒ අනුව දැන් ඔයාලා මේක ටික ටික හිත යද්දි ඒ ටික ටික ඔයාගේ මෙන්ටල් ලෙවල් එක අප් වෙනවා. හැබැයි ඒක නිකන් වෙන්නේ නැහැ. දැන් ඔයාට ඇඟ හදන්න ඕනේ කියලා ඔයා හැමදාම හිතියට ඔයාව නිකන් ගැම්මට හිටියලා මං ඇඟ හදන්න ඕනේ කියලා හැමදාම උදේට කල්පනා කරනවා. ඇඟ හදන්න ඕනේ. එහෙම ඇඟ හැදෙන්නේ නැහැ. ඒ වගේ තමයි මොලේ හදන්න ඕනේ කිය කල්පනා කරලා මොලේ හැදෙන්නේ නැහැ. මේ විදිහට ඒ වාට ටිකක් අමාරු තැන වැඩිපුර ටච් කර හිත යන්න. ටික කාලයක් ඇතිව හිතෙන්න ගන්නවා. කරපු ළමයි නිකන් කරලා බලන්නකෝ. ටික කාලයක් ඇද්දෙන් අද අමාරුවෙන් තේරුම් ගන්න දේ මේකටම ටික ටික අදාළ තැන Tamanට අදාළ අමාරු වෙන තැන අදාළම හිතේ දිටියා මේක ටික ඩාන්ස් කරනවා ඒක ලේසි වෙනවා. ඊට ඊට අමාරු දෙයක්කට තමයි වාට අමාරු වගේ ඊළඟ පොයින්ට් වගේ බැලන්ස් පොයින්ට් එක ඊළඟට සෙට් වෙන ඊට පස්සේ පොඩ්ඩක් අමාරු තැනකදී. බර උසනවා වගේම තමයි. අද කිලෝ 20 උසන්න අමාරු නම් 20 ප්‍රැක්ටිස් කර ගියට පස්සේ 30 පුළුවන් වෙනවා. 30 ප්‍රැක්ටිස් කරගෙන ඊට පස්සේ 40 පුළුවන් වෙනවා. කොහොමම කාලයත් එක්ක කොහොමම යන්න ඕනේ. ඒක හරි වැදගත් දෙයක්. හරි. ඊමුඩක් ගන්න. කියන්න